දෛනිකව අපි හැඩගැසෙන්නත් ඕන. මොකද අරමුණු ප්‍රධාන අරමුණු වලට යද්දී දෛනික කාර්යභාරය, දෛනික වගකීම් කියන එක අමතක කරන්න බෑ. ඉතින් මෙන්න මේ කොටස් දෙක අතේ තියාගෙන තමයි හොඳ ජීවිත කළමනාකාරවරයෙක් බිහි වෙන්නේ. හොඳ ආයතනික කළමනාකාරවරයෙක් බිහි වෙන්නේ. සහ රටක් හැටියට ගත්තත් ප්‍රධාන දේශීය අරමුණු තියෙන්න පුළුවන්. ඒ අතර වාරේ අපි කියනවා තත්කාලීන ප්‍රශ්න එනවා ඕනම ආණ්ඩුවකට. ප්‍රධාන දේවල් යද්දී. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට් දෙක අතේ තියෙන්න ඕන. මම නැවතත් සාරාංශගත කරන්නම් ඉස්සෙල්ලා අපිට ඊළඟ ප්‍රශ්න වලට යන්න පුළුවන්. පළවෙනි ඩොකියුමන්ට් එක තමයි Tamanට තියෙන ප්‍රධාන වශයෙන් අපි කියනවා ලොං ටර්ම්. එහෙම නැත්නම් දීර්ඝකාලීන හා මධ්‍යකාලීන අරමුණු ටික අපි ළඟ තියෙන්න ඕන. ඒක තමයි කියන්නේ නැෂනල් ප්‍රයොරිටිස් කියලා. ඒ ටික තියෙන ඩොකියුමන්ට් එක. මම මේ ඩොකියුමන්ට් එක කියන්නේ ක්‍රියාවලිය කියන එක. මේ ක්‍රියාවලිය ගැන අපි ළඟ ඩේටා තියෙන්න ඕන. ඒ අතර වාරේ අපි ළඟ තියෙන්න ඕන දෛනිකව අපිට මේ හැමතිස්සෙම අරමුණු වල හිටියත් අපිට ප්‍රශ්න එනවා. ස්වාභාවික වසංගත එනවා. ලෙඩ හැදෙනවා. එක දේවල් වෙනවා. ආයතන වලට යම් ප්‍රශ්න එනවා. අනතුරු සිද්ධ වෙනවා. මේවට අපි මුහුණ දෙන්නත් ඕනේ. එතකොට මේ දෛනික ක්‍රියාවලියට වෙනම ඩේටා සෙට් එකක් තියෙන්නත් ඕන. ඉතින් මෙන්න මේ ඩේටා සෙට් දෙක අතේ තියන් ඉන්න මිනිස්සෙට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපෝ මේක මොන සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා. හැබැයි මේකේ තියෙන රහස තමයි මෙච්චර මේ සංකීර්ණ ක්‍රියාවලියට ඔළුව වෙහෙසුවම ජීවිතය කියන එක හරි ලේසියෙන් ගත කරන්න පුළුවන්. මේ සංකීර්ණ ක්‍රියාවලියට ප්‍රමුඛතා ලයිස්තුවට ඔබ ඔබේ පෞද්ගලික මට්ටමින්ම හදාගන්නක ප්‍රමුඛතා ලයිස්තුවක් ජීවිතයට සමීප කරගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ ඔළුව වෙහෙසීම ඔබේ ජීවිතයට වෙහෙස අඩු කරන්න හේතුවක් වෙන වගේ තමයි අපිට මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා මේ අර කොහෙන් පටන් අරන් මොනව කරන්නද කොතනින් කොහොම කරන්නද කියලා එලෝ මෙලෝ විචාරයක් නැතුව නේද? සමහර වෙලාවට විඥානයක් නැතුව අපි මේ දවස පටන් ගන්නවා, දවස නිමා වෙනවා, කලේ දෙයක්වත් නැහැ, කරන්න තිබ්බ වැඩ කෝටියක් තිබ්බා. හැබැයි අවසානට මොකක්ම වෙලා නැහැ. එහෙම නැතුව හරි සැලසුමකට අපි අපේ ජීවිතේ නිර්මාණය කරගමු. සංවිධානාත්මක ලෙස ජීවිතය අපි ඉස්සරහට ගෙනියමු. එතකොට හරිම මේ පිළිවෙලයි ජීවිතේ. හරියට පිළිවෙලක් නැතුව පිළිවෙලකමකින් අපිට ඉස්සරහට යන්න පුළුවන්.